ඔයාලා විශ්වාස කරනවද යකඩෙන්න දුන්නාම කෙල්ලොත් එක්ක සෙක්ස් කරන්න පුළුවන් දූපතක් තියෙනවා කියලා? දැන් මේ දූපත හඳුන්වන්නේ ටහීටි කියලා. ඉස්සර හැඳින්වුවේ කින් ජෝර්ජ් දූපත කියලා. මේ කතාව දිවයන්නේ 1764 වන වර්ෂයේ. යුරෝපීය ජාතකින් මේ කාලේ අලුත් මහද්වීප රටවල් ගැන ගවේෂණය කරමින් හිටියේ. වර්ෂයේ 1767 දී කපිතාන් වොලස් ප්‍රමුඛ යාත්‍රිකයින් පිරිසක් අලුත් මහද්වීපයක් හොයාගෙන ඩොල්ෆින් නෞකාව යාත්‍රා කරමින් හිටියා. නමුත් ඒ පිළිබඳව කිසිදු හෝඩුවාවක් හොයාගන්න බැරුව ඔවුන් ආහාර පානත් නැතුව මුහුදේ අතරමං වෙලා හිටියේ. ජීවිතය ගැන බලාපොරොත්තු අත්හැරලා හිටපු කපිතාන්ට නාවිකෙක් ඔහුට කතා කරන්න ඇහුණා. කපිතාන් අන්න ගොඩබිමක්. ඉතින් ඒ දූපතට ගිය ඔවුන්ව එහි සිටි ස්වදේශිකයන් විසින් සාදරයෙන් පිළිගැනුණා. දින ගණනක් නිරාහාරව සිටි ඔවුන්ට දූපතේ වැසියන්ගෙන් ලැබුණේ රසවත් ආහාර. ඔවුන් දූපත් වැසියන්ට ආහාර වෙනුවට යකඩ සහ පිහි ආදී ලබා දුන්නා. ඒ දූපතේ මිනිස්සුන්ට යකඩ නිෂ්පාදනය කර ගැනීමට නොහැකි නිසා ඔවුන්ට රත්තරන් වලටත් වඩා යකඩ වටිනවා. අංගල් 3 යකඩණයක් දුන්නාම ඔවුන්ට රාත්තල් 20ක ඌරෙක් හම්බුණා. දිනක් නාවිකයෙක් කපිතාන්ට මෙහෙම කිව්වා. කපිතාන්, අද දූපතට ගියාම කාන්තාවන් ටිකක් මාව වට කරගෙන ඉඟිබිඟි පෑවා. මම ඔවුන්ට යකඩණයක් දුන්නාම ඔවුන් ඉතාමත් සතුටු වුණා. Women. කපිතාන් ඔහුට මෙහෙම කිව්වා. ඔබ තවම දන්නේ නැද්ද ඔබ යකඩ දුන්නහම මෙහි සිට කාන්තාවන් ඔබට ලිංගික සේවය සපයනවා කියලා? මොනවා? නාවිකයා විස්මයටපත් වුණා. මේ දූපතේ හැමෝම සැලකුවේ ලිංගික සේවනය කියන්නේ පූජනීය දෙයක් විදියට. මේ ආරංචිය නැවේ කාර්ය මණ්ඩලය අතර වේගින් පැතිර ගියා. ඊළඟ සති කිහිපයකදී නැවේ තිබුණු සේරම යකඩන ඉවරුණා. ඒ යකඩන ඉවරුනහම නාවිකින් නැව හදලා තිබුණු යකඩනත් ගලවගෙන දූපතේ කාන්තාවන්ට දීලා එයාලත් එක්ක ලිංගික සංසර්ගයේ යෙදුණා. ඉතින් ඔයාට ඒ දූපතට යන්න ලැබුණනම් මොකද කරන්නේ? කමෙන්ට් එකක් දාන්නකෝ. මේ වගේ රසවත් තොරතුරු දැනගන්න එන්න අපේ නාලිකාව පැත්තට. ඔබට සුබ දවසක්.